හෙලෝ යාළුවනේ අපේ ගමේ අවුරුදු 100කටත් වඩා පරණ අద్భుත ගහක් තියෙනවා. ඉතින් අද අපි ඒ ගහ බලන්න තමයි යන්න දන්නේ. අපිට ඒ ගහ බලන්න යද්දි මොන වගේ දේවල් වෙයිද දන්නේ. ඒ හිමාගේ වටිනේ. හිමාගේ. බඩ මොකද උනේ? මේ දෙන්නේ. මේ ගහයි. බෙනේ. වීඩියෝ අන්තිම වෙනකන් සෙට් වෙලා ඉන්න අපි ගිහින් එන්නම් බයි. ඉතින් යාළුවනේ අපි දැන් ඉන්න ප්ලේස් එකේ ඉඳන් අපිට ගහ පේනවා. ගහ වාල්ට පෙන්නනම් අපිට පේන්නේ ඉතින්. ඒ ගහ වාල්ට පේනවා ඉතින්. ලොකු ගහක් තියෙනවා අතු බෙදලා ගියපු. ඔන්න උතන තමයි අද අපි යන්න හිතන් ඉන්නේ. ඔය මෙතේ ඉඳන් එතෙන්ට යන්න ඕනේ ගොඩක් දුරයි කැලෑම ඉතින් යන්න තියෙනවා. අන්තිම වෙනකන් සෙට් වෙලා ඉන්න අපිට සත්තු හම්බෙන්න පුළුවන් එක එක විදිහේ සත්තු ඉන්නවා. ඉතින් අද අපි ඒ ගහ ගාවට යන්න හදන්නේ. අద్భుත ගහ ගාවට අපිට මොකක් වෙයිද දන්නේ නැහැ. වීඩියෝ අන්තිම වෙනකන් සෙට් වෙලා ඉන්න. ඉතින් යාළුවනේ අපි දැන් ගමන පටන් ගත්තා. වහින වැස්ස රැහැලත් එක්ක දෙමිලා තියෙන කුඩල්ලුත් ඉන්නවා. දැන් තමයි අපි කැලේ යන්න පටන් ගත්තේ. ඔතන ගලක් නෙමෙයි. ඒ ඇලවැදින් යනවද? නැත්නම් මෙතනින් ගිහිල්ලා. මෙහෙන් ගිහිල්ලා නැත්නම් මෙතනින් ගිහිල්ලා. ඇලවැදින් ලේසි. යාළුවනේ ඉතින් ඇලවැදින් යනවද වටෙන් යනවද කියලා අපි තියෙන බායනකම දේ තෝර ගන්න අපි යමන් ඇලවැදි. යාළුවනේ ඉතින් ඇල දිගේ යන්න ලිස්සනවා. වැටෙයිද දන්නේ බලමු. යාළුවනේ අමාරු කරලා තියෙන්නේ. මොනවා වෙයිද දන්නේ නැහැ. ඇල දිගේ යන්නේ අපි උඩට ඇලේ වතුරක් සිදලා තියෙන. ඒ දවස්වල වහිනවා පායනවා හිතා ගන්න බෑ. වැල් තියෙනවා හැමතැනම. අපිට එද්දිලේසින් අපි මෙහා කඩාගෙන යනවා. ඔය 100ක් ගෙනල්ලා දෙන පොඩි එකක්. අපිට තියාගන්න ලේසි. ජමලිට මේවා කඩලා දාපන්ද. උඩට මම කඩගෙන යනවා. අමාරු කරලා තින්නේ. යාළුවනේ වෙලාව 12යි. ඒ කියන්නේ දැන් අපි යන්නේ වෙලාවකට පස්සේ හංගත් එක මොනවද වෙලා ගියා. බායනක වෙලාවක. ඉතින් මේ කරන්න දෙයක් නැහැ. අපිට තවත් ඇල දිගෙන් යන්න වෙනවා. පේනවා ඇති ඔයාලට මෙතන තියෙන හැටි යන්න තියා හිතන්නවත් බෑ. ඒ වුණාට අපි කොහොම හරි යනවා. එහෙනම් අපි ගමන පටන් ගමු. මේක කිස්සරන් ගිහලා මේ ටික කපහන් කවුරු කඩම් ඵලයන්. අමාරු වෙන්නේ නැත්තම්. යාළුවනේ හැමතැනම ගස් වැල්ලා තියෙන්නේ. ඕක කඩන්න. යාළුවනේ කැමරාවත් අල්ලගෙන අමාරු කරනවා ඉන්නේ. හැමතැනම ගල්. මේ මෙතන ගලේ හොඳින් නැගලා. ඔව් යමු. ඔන්න. සිප්. කොහොම යන් උඩහට යා. යාළුවනේ පේනදි තඩි ගලක් තියෙනවා. මේ ගලෙන් මේක ගන්න මේ මෙහෙ යනවා. මෙතනින් අපි මෙතනින් යනවා ගලෙන් නගින්න බෑ. මරින් චමුදිල. Waring bat are. Ini gaya mau kapal. Batur ya. Yal nih. Kohendan nih. Dan lesi nih. Kohendan nih. Kawan metin dulu. Metin nih. Abi metin udah yang aru water botol itu ada villa. Tahu topia. Water botol orang mari. හරි අමාරු යාළුවනේ. ඒ කියන්නේ මේ කැලේ ගෝන්නු කොළ දෙවියෝ ඉන්නවා. එක එක සත්තු ගොඩක්. මොනවා වෙයිද දන්නේ නැහැ. සර්පා ඉන්නවා.
ඉතින් මේ අපි මේ හෙන රිස්ක් එකක් අරගෙන යන්නේ උඩහට. කවන්නේ අපියා. කවුද යන්නේ ඉස්සර? පාරක් දිනවලු බලමු. පාර තියෙනවා. පියා. ඇලිදි ගේන්න අමාරු කරා යාළුවනේ මේ ලොකු ගලක් තිබ්බා. එතනින් පොඩ්ඩක් නෑ ගන්න අමාරුයි. ඒ හින්දා පාරෙන් යන දින එක බලමු. ඉස්සරහට තව අමාරුයි. විරුළු දිනනවා කඩේ. විරුළු පස්සේ ගමු. වෙලාව අනුතුරුදායක අපියා. එන ගමන් විරුළු. මේ කවරක් කරගන්න ඉදිරියට ගමු. අපි යන උඩහට යනවා. අපි උඩට ගිහිල්ලා යනවා සෙට් එක. යාළුවනේ මේ ආයෙත් අමාරු කරනවා කැලයක් පටන් ගත්තා. ඉතින් මේ අපි මේ ටික එද්දි පොඩි එකා කිව්වා මේ උඩ තැනක මේ කැලේ තැනක සුද්ධ වෙලාවල් තියෙනවා කවුරු හරි ඉන්නවා වගේ. මේ අපි එතන මොකද්ද සීන් එක කියලා බලාගමු. අපි යමු ඉස්සරහට. හිමා යනවා ඉස්සරහින්. මම පිටිපස්සෙන් චමසිදාර පොඩි එකා එනවා. මෙතන යාළුවනේ මේ මෙච්චර මේ කැලේ නිකන් කවුරු හරි ඉන්නවා වගේ සුද්ධ වෙලා තියෙනවා තන මහලු කුරනේ නිකන් තැන් තැන් වල. ඔයාලට පේනවාද දැන් මෙහි කැලේ? පේනවාද එක තරම්වත් හිස්තර නැහැ. ඔයාලට පේනවාද මෙහි අර අසවල් එහෙම නිකන් කවුරු හරි ඉන්න සීන් එකක් තියෙන මෙහෙත් පේනවා ඇති. දිගට මෙහෙමයි. මේ මෙතේ උඩ නම් කොහමද මෙතේ උඩටම ගලා යා ඔය වැඩේ. අතන තෙන් පල්ලෙහාටම එන්නේ. ඔව්. යාළුවනේ පටන් ගත්තේ විතරයි. තව තියෙනවා දුර. අපි තව උඩට යන්න අමාරු වෙනවා වැඩේ. ඔයාලට පෙන්නන්න. කොහමද වෙන්නේ කියලා. එන කැලි. පාරක් පේන්නේ තරමට කැලේ වෙහිලා තියෙන්නේ. කොච්චරක් යන්න වෙයිද දන්නේ යාළුවනේ. අපි යනවා. මේ ගල නේ. ඔව්. දිගේ ගන්නේ කොටයක් ඇදන් ආවේ. අතු වෙනවා. තව අපිට යන්න තියෙනවා යාළුවනේ. අපි ගිහිල්ලා අපිට තව බුළු ගහට ගොඩක් දුරයි. කියා. දැන් බලන්න ඇති ඔයාලා බුළු ගහ කියන්නේ මොකක්ද කියලා. අර අපි කියව ගහේ නම තමයි බුළු ගහ. අපිට තව යන්න තියෙනවා. අපි යන්නේ. එහෙනම් අපි උඩට කියලා සෙට් එකමු. වීඩියෝ එක අන්තිම වෙනකන් සෙට් වෙලා ඉන්න. අద్భుත දේවල් ආත ගොඩක් තියෙයි. ඉතින් යාළුවනේ පේනවා ඇති හෙල. ධාර හෙලක් තියෙන්නේ. අපි තව උඩට යනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. අංගසේ අපි යන්න ඕනේ. අපි එහෙනම් මේ ගිහිල්ලාම සෙට් උඩට ගියාම ලස්සනයි කියලා හිතනවා. කලින් අපි යද්දි නම් කැලයක් තිබ්බේ නැහැ. එහෙම මේ වටේම ලස්සනට පෙවුණා. පන්සලක් එහෙම පෙවුණා. දැන් කොහොමද දන්නේ නැහැ. අපි කොහොම හරි ඔයාලට පේනවා ඇති. මේ කැලේ අපි කොහොම හරි මේ කැලේ මුත් යනවා උඩට. එහෙනම් යමු. යමලා අපි එන්නේ. අමාරු කරනවා යාළුවනේ. අමාරු යාළුවනේ. කැලේ නම් හොඳටම ඇවිල්ලා තියෙන්නේ. අපි ඉස්සරහා වගේ නෙවෙයි. යන්න බැයිද කියන්නේ? පිටින්නවත් දන්නේ නැහැ. යාළුවනේ පේනවාද කැලේ? ඔයාලට පේනවද දන්නේ නැහැ. ගන්න දෙයක් නැහැ. අනිකර කැලේ නිදි කුඹ හැමතැනම. ඔයාලට ගහ කොහොම හරි පෙන්නනවා. ඒක බය වෙන්න එපා. අපි එහෙනම් මෙතනින් උඩට යනවද නැද්ද කියලා තීරණය කරලා වීඩියෝ එකෙන් සෙට් වෙමු. යාළුවනේ මේ පාරක් හොයාගත්තා. කවුරු හරි ගිහිල්ලා තියෙනවා මෙහෙ මේ ගස් කප කපා. මේ කටු වෙනලා දනවා බා.
යාළුවනේ වලට පේනවාද? මේ ටික යන්න පුළුවන් පාරක් තියෙන්නේ. අපි යා දැන් වෙලාව 12යි. මේ සෙට් එක මේකට යමල්ල ඈ. අතරමං වෙන්න ඉඩ තියෙනවා. බත් හරි. අපිට විතරක් අපි මේ කටු කාලා තියෙන අතරමං වෙලා. මට සිල් වෙන කැලයක් තියෙන්නේ. අපි යනවා. එකට යන්නේ. ඔය පොඩි එකා බලාගනින් ඈ. යාළුවනේ කවුරු හරි ඇවිල්ලා තියෙනවා. කවුරු හරි ඇවිල්ලා නැහැ. කවුරු හරි මේ ටිකේ ඉන්නවා. එයාට මේ වෙනවද මේ ගස් එහෙම කපලා ඒ වලහැල්ල මේ පිහිපාරවලුත් තියෙනවා බං මේ. ඔයාලට පේනවද? මේ ගස් වල පිහිපාරවල් තියෙනවා. කපලා දාලා තියෙන හැම එකම මේ මේ හැමතැනම එක එක අමුතු සීන් තියෙන අපිට හිතා ගන්න බෑ. අපි කියවන්නේ අద్భుතයි කියලා. මේ පේනවද? මේ යාළුවනේ මේ උහින් කකුලයි දන්නේ නැහැ වෙන තියෙනවා. ඒ කවුද බං මේ ගස්සෙන් බාගට කපලා ගිහිලා තියන්නේ? ඒ කවුරුත් එන්නේ නැහැ නේ බං මෙහාට එහෙම. අපිට හිතා ගන්නත් බෑ. යාළුවනේ මේ පේනවා ඇති. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන සමහරක් ගස්වල පිහිපාරව සමහරක් ගස් කපලා දාලා. ඉතින් අපිට මේ වලින් තේරුනේ රැට කවුරු හරි මෙතන ඉන්නවා කියලා. ඒ පොඩ්ඩක් පෙන්න කල්ලේ යාළුවනේ පේනවාද? අපි මෙහෙට යන්න ඕනේ. මොනවා වෙයිද දන්නේ නැහැ. යාළුවනේ කැම් එකේ බැටරි නැහැ. අපි ටිකක් උඩට ගිහලා සෙට් වෙමු ආ වීඩියෝ එකට. යාළුවනේ මේ මෙතන ඉඳන් යන්න භයානකයි. ඒ කියන්නේ අපිට හිතා ගන්න බෑ. මේ අතන්ට එනකන් මේ කවුරු හරි ඇවිල්ලා තිනවා. ඉතින් පස්සේ කවුරුත් ඇවිල්ලා නැහැ. තනිකර ආයේ තියෙන කැලේ. අතනින් පස්සේ හොඳට අපිට එන්න පාර තිබ්බා. මේ අපේ ඉමාක යනවා පොඩ්ඩක් ඉස්සරහට බලලා මේ කොහොමද පාරි කියලා බලලා එන්නම් කොහෙමුණත් අපි යනවා. නැත්නම් වීඩියෝ මෙතනින් ඉවරයි. බලමු මොකද වෙන්නේ කියලා. අපි මෙතනට වතුර චුට්ටක් එහෙම බීලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්නවා. හරි අමාරුයි. කටු යන තියෙන කකුල හැමතැනම. බලමු මේ ඉමාක යනවා. අර ඉමාක යනවා පේන්නේ නැති ඔයාලට පේනවද දැන්? ඉමාක පාර බලලා අපිට මේ වරෙන් ඈ පුළුවන් නම් කියලා. ඔව්. අපි කියවට තනියෙන් යන්න එපා කියලා ඌ අහන්නේ නැහැ මේ ළඟට ගිහිල්ලා පාර බලලා මේ එන්නම් කිව්වා. උඩ තනියෙන් බෑ කියලා පොඩි එකව ගත්තා. අවුලක් නැහැ මේ දෙන්නෙක් ඉන්නවනේ. හැබැයි දැන් අපි දෙන්නට පොඩි බයක් තියෙනවා. අපි දෙන්න ඉන්නේ මෙතන මේ ගල් බෙනයක් ගාව වගේ. බලමු අරුන් අපිට සිග්නල් එකක් දීපා. අපි විනාඩි 10ක් බලලා උතන්ට එනවා. උඹලගේ සිග්නල් එකක් නැතුනොත් අපි විනාඩි 10ක් විතර බලලා අපි යනවා එතනට. අපිට ගන්න දෙයක් නැහැ. මාත් එක්ක ඉන්නවා ජමුදිද. ඉතින් මේ අපි ඔයාලට කියන්නේ අපේ වීඩියෝ සීරීස් එකේ එක දිගට ඔයාලට මේ කැලේ පැය 24ක් බෑ. ඒක අවදාන. පැය 12ක් ඉන්න ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගන්න. අපි අනිවාර්යෙන් කරනවා. අපිට ලිඳ හින වැඩේ කරන්න බෑ. මේ දවස්වල වැස්ස පැවුවොත් ඒකත් කරනවා. බලමු මේ කැලේ සත්තු ඉන්නවා. මේ ඉතුරු කරමුනේ. ඔව් මේ ටික ඉතුරු කරගමු. අපිට තියෙනෙත් මෙච්චරයි. අපි ඔයාලට පෙන්නන්න මෙතන පල් හේල. යාළුවනේ ඔයාලට පේනවා ඇති. මෙතන එන අවදාන. ඔය පොල්ල මත නියාගනින් ඈ. ඉතින් අපි එන අවදාන. යාළුවනේ ඉතින් අපි දැන් පොඩි රෙස්ට් එකක් ගන්නවා. කැමරාවේ බැටරිත් නැහැ. ඒක හින්දා අපි තව විනාඩි 5කින් විතර සෙට් වෙමු. ඒක අරුන්ගේ සිග්නල් එක කම් නැතුනොත් අපි එතනට යන් මට හිතෙනවා සිග්නල් එක කම් එක තව සද්ද යනවා. දැන් අපි තව විනාඩි 5කින් විතර සෙට් වෙමු. ඉතින් යාළුවනේ විනාඩි 5කට වඩා ගියා. අපි රෙස්ට් එකක් ගත්තා. අරුන් දෙන්නා තාම සිග්නල් එකක් නැහැ. අපිට යන්නත් පාර මතකත් නැහැ. අපි බලමු ඉඳලා. ඒ අර පොඩි එකා එනවා. පහන නේද එන්නේ? පහන නේද එන්නේ? පහන එන්නේ. ඒ ඉමාකයා නැද්ද බා? මොකද්ද? ඌ නැති වෙලාද? නෑනේ. ඒ ඉමාකයා නැල්ලු. අපි යනවා ඉක්මනට ආ. වතුර පොතේ ගත්තා? ඔව් ගත්තා.
ඉමා කියන්නේ අවුලන්නේ යයි ඉක්මනට ඉමා කියන්නේ ඇල්ලු ගයිස් අපි කියවුට තනින් යන්න බෑ කියලා තනියෙන් උන්ද මේ මොකද්ද බං උට උනේ අහනෝ පල්ලෙහාට ගියාලු නැල්ලු අපි යනවා කැලේ කඩාන අමාරුයි කරන ආල්ුනේ මම වැටුණා මගේ දණිස්සත් වැදුණා හදිසියට තුවාලත් උනා කවන්න යා ඉමාල්ක මාකයේ හදිසියට යාළුවනේ පේනවාදී යන්න තියා හිතන්නවත් බැරි පාරක් ඉමාල් කියන්නේ ඇල්ලු පහනකෝ ඕමිදා අපි එනවා ඕමිදා ඌව හොයාගන්න ඕනේ බා ඉතින් අපිට හිතා ගන්නත් බැරි වුණා එකපාරටම අර පොඩි එකා ඇවිත් ඉමාල් කියන්නේ නැහැ කිව්වහම අපි ඉතින් ඒකට හොඳටම බය වෙලා පල්ලෙහාට දීවා යාළුවනේ වාට පේනවාදී අමං පහනකෝ ඉමාල් කනේ අපි ඉමාල් කොහාට ආවේ පල්ලෙහාට බහිනවා අපි කීවාලුනේ උට යන්න එපා කියලා මේ අද්දුරු දේවල් තියෙනවා කියලා උන් කියා පන්නේ වගේ අඩේ ඉමාල් කියන්නේ බං අයියේ ඉමාක ඉන්නවලු යාළුවනේ ඉමාක ඉන්නවලු ඉමාක වැටිනේ ඕකව ගනි මුට වතුර පොඩ්ඩක් ගහලා බලන්න ඉමාක ඉන්නවා බං ඉමාක බඩ මොකද උනේ ඉතින් යාළුවනේ අපි දෙන්නට හිතා ගන්නත් බැරි වුණා ඉමාකට මොකද උනේ කියලා අපි දෙන්න එද්දිත් ඉමාකට සිහිය නැහැ ඩු උඹට මොකද බං උනේ මොකද උනේ උදහ නේද උඹ හිටියේ මේ පල්ලෙහාට පාරම කරන්නකො පත බෑවුනා කියකෝ යාළුවනේ උඹ කවුරුත් ඇදගෙන එහෙම ආව නෙවෙයිනේ බුවාරි උඩරවනේ මේ බබුල හරියන්නේ නැහැ උඩහට මම්බා යාළුවනේ අපි ආයේ නැග්ග ගානම් පල්ලට ආවා ඉමා ගාව කවුරු හරි අදන් ආවා වගේ සීන් නැල්ලු උඩ සීන දෙලා හිටියේ ඉතින් පාරක් තියෙනවා මේ මෙතනින් පාරක් තියෙනවා ඉමා අයියෝ උඹට කීවා තනින් එන්න බා කියලා අපි ආයේ උඩහට යනවා ඔයාලට අනිවාර්යෙන් ගහ පෙන්නනවා එහෙනම් වීඩියෝ ගන්න වෙනවා සෙට් එළවල්නේ මේ ඔයාලා දන්නවාද ඉමාගේ පත බෑවිලා හිටියේ මේ කොන්ද ගන්න දෙයක් නැහැ කවුරු හරි දැන් ඇවිල්ලා ඔගේ සීන් එකක් තියෙන්නේ මේ හරිම හිතා ගන්න බෑ මෙතන උපල්ලේ වැටිලා හිටියේ අප්පා මාත් දඩන යාළුවනේ පේනවා ඇති ඔයාලට ලේ ඇවිල්ලා තියෙනවා මේ මාත් පත බෑවුණා හිතා ගන්න බෑ මේ අద్భుත දැන් ආ යාළුවනේ අර චමුදිතයම ආයි පහන ඇවිල්ලා කෑ ගහුවා නිමා ගෑ නැහැ කියලා අන්න එතනින් උඩට අපි ආ යන්න ඕන ඔයාලට ගහ පෙන්නන්න අපි මේවා මැද හරි ඔයාලට ගහ පෙන්නන්න ඕනේ අපිට ගහ බලන්න යන්න බෑ බාධක වැඩි වුණාට අපි කොහොම හරි යනවා මේ ඉමාකටත් අවුල් අපිට දැන් වීඩියෝ කරගන්න අමාරුයි ෆෝන් එකේ බැටරි 25යි තියෙන්නේ අපි දැන් අර ආපු චමුදිතයමයි දුවගෙන ආවේ යන් ඒ පාරෙම උඩහට ගිහිල්ලා අපි උඩදී සෙට් වෙමු වීඩියෝ කාන්ති වෙනකන් සෙට් වෙලා ඉන්නේ දැන් අපිට ගොඩක් දේවල් වුණා තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ අපිට ගෙදර යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ වීඩියෝ කාන්ති වෙනකන් සෙට් වෙලා ඉන්නේ අඩු මේ තමයි මේ මතකද ඉමාගේ වීඩියෝ ගන්න ඉමාගේ නැතුනේ මේ අපි හොයාගත්තා මම මෙතන තමයි වැටුනේ වල් වුණා අපි මේ ආයිසල් හිටු ප්ලේස් එකට මාව කොහොම හරි මේ අමාරු මේ පොඩි එකා තමයි කිව්වේ ඉමාගේ නැහැ කියලා අපි දැන් ආයෙ උඩහට යනවා ඔයාලට අර පාර අපි දැන් ඉතින් වීඩියෝ ගන්න ඒකෝ තමයි බැටරි නැහැ අපි වතුරත් මෙච්චරයි මේකයි පිහේ තියෙනවා පිහේ ඉමාගතේ තියෙනවා අපි එන උඩ යන ගමනින් තැනින් සෙට් වෙමු යාළුවනේ ඉතින් මේ එන කට්ටක් කාලා අපි අර සීන් එකෙන් පස්සේ උඩ හරි ගා තුවාල කරගෙන ඉමාගේ නැති වෙලා ඕ හොයාගෙන ඔයාලට ගහ පෙන්නන්න හින්දා අපි ගහ දැන් ගහ මුල ඉන්නේ ගහ අපිට පේන දුර තියෙනවා අපි දැන් මෙතනින් අපි දැන් මුල ගාවටත් යනවා මෙතෙන්ට වැඩි අර දුරට පෙනින් අතු බෙදිද සීන් එක පේන්නේ නැහැ අපි ඔයාලට කොහොම හරි අතු බෙදලා තියෙන ලස්සන ගහ පෙන්නනවා ලස්සන අద్భుත ගහ ඔයාලට පෙන්නනවා එහෙනම් අපි දැන් යන් ගහ ගාවට යාළුවනේ අපි ගහ ගාවට ආවා මේ ඔයාලට යන්න ඕනේ මේ ගහේ තියෙනවා එකපාර නිකන් 5 දිනෙට වගේ ඉන්න පුළුවන් බෙනයක් ලොකු බෙනයක් මේ ගහ එන ලොකුයි අපි දැන් ඔයාලට වෙන්නනම් ගහේ කඳ මේ බලන්න ඔයාලට පේනවා ඇති මේක තමයි ගහ අපි යනවා ගහ ගාවට ටික ටික ලඟ වෙනවා යාළුවනේ මේ තියෙන ගහ
ඔයාලට පේනවාද මේක උස? අර තියෙන යාළුවනේ අර අපිට ගල්ට පෙවුන අතු බෙදිච්ච අතු ටික තමයි දැන් අපිට අර පේන්නේ. අපිට මේක ඔයාලට මේ ඔක්කොම පෙන්වන්න විදිහක් නැහැ. අපි දැන් මේ ගහ මුලින් හින්දා. යාළුවනේ ඔයාලට අපි පෙන්වන්නම් බෙනේ. යාළුවනේ මේ තියෙන්නේ බුළු ගහේ බෙනේ. යාළුවනේ මේ තියෙන්නේ මේ බුළු ගහේ බෙනේ. ඔයාලට මේ අපිට හිතා ගන්න බෑ. මොකක් වෙයිද දන්නේ නැහැ. මෙතනට ආවම පට්ට බය හිතෙනවා. මෙතන ආවම පට්ට බය හිතෙනවා. ඔයාලට පෙන්වන්නම් මෙතන උඩ ගහ පේනවා. අපිට හිතා ගන්න බෑ ගහ කොහොමද හැදිලා තියෙන්නේ කියලා. යාළුවනේ මේ පේනවා ඇති. අපිට මෙතන ඕන නැගලුණත් යන්න පුළුවන් වුණාට අපි එච්චර රිස්කි දෙයක් දැන් කරන්නේ නැහැ. අපිට දැන් හොඳමකින් කෙරලා තියෙන මේ තියෙනවා බෙනේ. මේක ඇතුලේ ඉන්න පුළුවන්. ඒ වුණාට නිකන් පොඩ්ඩ වෙලා පිට බය හිතෙනවා. ඔයාලට තවයක් හොඳට බලා ගන්න නම් මේ තියෙන්නේ මේ ගහයි බෙනේ. අපි තවදාලට වටෙන් පොඩ්ඩක් පෙන්වන්න බලන්නම් ඊට අන්තිමට සෙට් වෙනවා. යාළුවනේ මේ බෙනේ ඇතුලෙන් එක එක සද්ද ඇහෙනවා නිකන් දිඩි ගන්නවා. ඒ සද්ද ඇහෙන්න වෙන මොකුත් නෙමෙයි මේ ගහේ අතු හෙල්ලෙනකොට අපේ එතනින් තමයි සද්ද ඇහෙන්නේ. හැම වෙලෙම වෙන්නේ නැහැ. ඔයාලට සෙට් වුණත් පෙන්වන්න. මොකද කියන්නේ මෙතන වීඩියෝ එක ඉවර කරමුද? අපි ඔයාලට ගහ පෙන්නුවා. මේ තියෙන්නේ ගහ. අතු පෙන්වන්න නම් ඉතින් විදිහක් නැහැ යාළුවනේ. අපි දැන් කෙලින්ම ගෙදර තමයි දින්නේ. ඔයාලට පේනවා ඇති අර තියෙන අතු. අර තියෙන වේලිච්ච අතු වගේ ඕවා තමයි අතු. මේක තමයි ගහ. බොරු කියන්න ඕනේ නැහැ. මේක තමයි ගහ. එහෙනම් ඉතින් අද අපේ වීඩියෝ එක ඉවරයි. ඔයාලට අර කියලා වගේ මේ කැලේ පැය 12ක් ඉන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. තව අපි හිතන් ඉන්නවා ෂෝට් ෆිල්ම් එකක් ගේන්න. බලමු අපිට පුළුවන් කාලෙක අපි අනිවාර්යෙන් ළඟදීම ෂෝට් ෆිල්ම් එකක් ගේනවා මේ කැලේ. මේ කැලේ ෂෝට් ෆිල්ම් එකක් ගේනවා. ඒකත් එක්ක සෙට් වෙලා හැන්න. එහෙනම් අපි ගිහින් එන්න. බයි.